Hi guys. අන්න ෆ්ලයිට් එකේ බඩු ටිකක් ගෙනාවා. අපි ඉස්සරහට ලෝඩ් කරපු shipments ලෝඩ් කරපු බඩු ටිකක් පෙන්වන්න. හරි? දැන් මම මේ දැකලා ඇති. දැන් මම මේ page මේ වීඩියෝ එක යන්න ඉස්සෙල්ලම මම ඔයගලන්ට මේ ඉස්සරහට මම ෆොටෝස් වගේක් දානවා. මොනවාද මගේ ලෝඩ්ස් දෙන්නේ ඒ රීඩර්ස් ටිකත් මම කියනවා. අපිට YOLO රීල්ස් දෙනවා. මොකද බලා ගන්න මේ YOLO brands මේ කට්ටිය ගෙනාපු YOLO reels එම ෆ්ලයිට් එකේ ගෙනාවේ මොකවත් නෙමෙයි කට්ටියට පෙන්නන්න මම බඩු වෙනවා කියලා මම බල්ක් ගත්ත ඕඩර් එකේ ඉස්සරහට ඉමේජ් එකේ ෆස්ට් එකට පටන් ගන්න ඕනම ඉමේජස් ටික බලන්න පුළුවන්. හරිද? YOLO වල තව එනවා long casting reel එකකුත් අපි ගේනවා. මෙතන ඉන්නේ FS අඩුවට ගණන් කියනවා. දැන් තමයි අරිවදේ කියන්න යන්නේ. YOLO reel ලංකාවට ගෙනාපු කට්ටිය දැම්ම මිල අඩු කරගන්න මගේ බඩු ආවට පස්සේ බඩු විකුණ ගන්න බැරි වෙන මිලකට මම සප්ලයි කරනවා. ඒ නිසා දැන්ම ඉන්න කට්ටියව ජනතාව රවට්ටලා හරි වැඩි ගාණකට විකුණ ගන්න. මගේ බඩු ගෙනාවට පස්සේ වැඩි ගාණකට විකුණ ගන්න වෙන්නේ නැහැ. මම විකුණන්න දෙන්නෙත් නැහැ. හේතුව මම මේක 5000ට අඩුවෙන් දෙන්න මේ ගේන්නේ YOLO reels. 5000ට අඩුවෙන් ගේනවා 10000ට අඩුවෙන් ගේනවා reels ගේනවා 8000 9000ට වික්කේවත් 6 7000 5000ට දෙනවා. හොඳම දේ තමයි මේව හැමදේම ස්පෙයා පාර්ට්ස් උත් මම තමයි ගේන්නේ. හරිද? දෙවෙනි එක මේක මතක ඇති මේ රබර් පැක් එකම මම රීටේල් දෙනවා 1100ට. මතක තියාගන්න රීටේල්. තොග ගන්න කට්ටිය මාව වෙනම කන්ටැක්ට් කරගන්න මේක ලංකාවට තව සති 3කින් ලංකාවට හැමෝටම හැම එක්කිනෙක්ටම හම්බ වෙන විදිහට මම මේ බඩු ටික 1100ට රීටේල් දෙනවා. හෝල්සේල් කට්ටිය වෙනම කතා කරන්නේ ඒගොල්ලන්ට වෙනම දෙනවා. ඒගොල්ලන්ට වෙනම මිලක් තියෙනවා. ඒගොල්ලෝ තව අඩු කරලා දෙනවා. දෙක මේ දැදුරු ණය කිනා ගේන්න දීපු රබර් අටු. දැදුරු ණය ලුවස් ඔක්කොම රබර් ටික ලොකු තොගයක්. ඒකත් මේවත් එක්කම ලෝඩ් කරලා දිනවා. දෙයියන්ගේ පීඩෙන් ඒවත් එනවා. රබර් පැකට් එක රුපියල් 1000කට 1100 අතරද මම දෙනවා රීටේල්. රබර් 4ක් රුපියල් 1000යි නැත්නම් 1100යි. හොඳට මතක තියාගන්න රබර් පැකට් එකක් ඊට වැඩිය මම විකුණන්නෙත් නැහැ. දෙක ඒකට දාන මේ කට්ට මම ඉස්සලා ගෙනාවේ ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්ගෙන්. දැන් මම මේක ගේන්නේ මේ කටු අදන ඩිරෙක්ට් කම්පැනි. එහෙනම් මිල හිතා ගන්න පුළුවන් නේ රුපියල් 250යි මේ කට්ට. මේක කට්ටක් දෙනවා රුපියල් 250 ගානේ. ඒවත් වෙනවා කටු 100ක් ඕනද 10ක් ඕනද මට දැම්ම මැසේජ් එකක් දාන්න. ඒවට දැන් එන කටු ටිකෙන් කස්ටමර්ස්ලා බලලා තමයි දෙන්නේ. එක්කෙනෙක් ඔක්කොම ටික දෙන්නේ නැහැ. කට්ටියට බෙදලා දෙන්න මම බඩු ටික දෙනවා 250 ගානේ. ඊට පස්සේ කෑලි 1000 නෙමෙයි 2000ක් නිලුවත් මම බඩු දෙනවා රබර් එකත් එක්ක. හොඳට මතක තියාගන්න මේ රබර් පැකට් එකම රබර් නෙමෙයි මේ ගෙම්බා. මේක හරි ප්‍රසිද්ධයිනේ. මේ පැකට් එකම 1100ට අඩුවෙන් 1100 ඊට අඩුවෙන් දෙන්න බලනවා. හෝල්සේලර්ස් මට වෙනම කතා කරන්න. දැන් ඒ වගේම බඩු පෙන්නවා මම දෙන්න පුළුවන්ද බැරිද කියන එක ඔයගලන් තීරණය කරන්න. මේ බඩු තියාගෙන ඉන්න කට්ටිය දැම්ම විකුණ ගන්න. අන්තිමට මේ රබර් රුපියල් 2000කට විකුණන දේවල් තියෙනවා. 1100ට වැඩියෙන් විකුණන්න දෙන්නේ නැහැ මේ රබර් මේ ගෙම්බව. එන්නපු කට්ටියටත් එක තමයි කියන්නේ. Thank you guys.